හරි data mining වල තියෙනවා support එක confidence එක හොයන්න. ඉතින් support එක confidence එක හොයන්න කලින් frequent pattern වල ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ frequent pattern කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ frequent pattern කියන්නේ අපි හිතුව අපේ ළඟ data set එකක් තියෙනවා කියලා. ඒ data set එකේ variable hidden patterns හොයාගන්න එක තමයි මේ frequent pattern කියන්නේ. හරිද? ඒ කියන්නේ අපේ ළඟ මොකක් data set එකක් තියෙනවා කියමු. මෙහෙම. හරිද? අපේ ළඟ බර ගානක data set එකක් තියෙනවා. ඉතින් මේ data set එකේ අපි හිතමු දැන් අපිට ඕන මේක කස්ටමර්ස් ලගේ මේ ටේබල් එකක් කියමු. අපි හිතමු මේ කස්ටමර්ස්ලා සමහර කස්ටමර්ස් ලගේ පැටර්න් එකක් අඳුර ගන්න පුළුවන් මේ සුපර් මාකට් එකේ මේ දවස්වල ගෙනිච්ච මේ බඩු තමයි කියලා. හරිද? එතකොට දැන් අර උදාහරණයක් තියෙන්නේ අර බබාලට ඩයපර්ස් ගෙනිද්දී තාත්තලා ඇවිල්ලා සුපර් මාකට් එකෙන් බබාලට ඩයපර්ස් ගෙනියද්දී ඒත් එක්කම ඒ රාක් එහා පැත්තෙන් තියෙනවා කියන්නේ බියර් වර්ග. ඒ කියන්නේ ඒක පැටර්න් එකක්. ඒ දවසේ අදාළ මේ ඩයපර් එක ගෙනිච්චොත් මේ මිනිස්සයා අර බියර් එකකුත් ගිනිනවා කියලා. ඒක ඒ වගේ පැටර්න් හොයාගෙන තියෙන්නේ data mining use කරලා තමයි. හරිද? එතකොට ඔය කතන්දරයට එන්නේ ඔය frequent pattern කියන තැනින් තමයි ඉස්සෙල්ලාම start කරන්න වෙන්නේ. ඉස්සෙල්ලා මේ frequent pattern වල මේ matrix වර්ග දෙකක් තියෙනවා. ඒ දෙක තමයි support එකයි confidence එකයි. ඉතින් ඉස්සෙල්ලා මම කියලා දෙන්නම් data set එකක support එකයි confidence එකයි හොයන විදිය. ඒකට අපි යොදා ගන්න data set එක තමයි මේ තියෙන්නේ. හරිද? මේ data set එකේ support මේ data set එකේ අපිට කියලා දෙවුනොත් support එකයි confidence එකයි හොයන්න කියලා ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ ඉස්සෙල්ලාම දෙන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලා ඒගොල්ලෝ රූල් එකක් දෙනවා. හරිද? මෙන්න මේ රූල් එක. මේකට කියන්නේ association rule කියලා. association rule කියලා. හරිද? මෙන්න මේ රූල් එකේ support එක මොකද්ද confidence එක මොකද්ද කියලා අහන්න පුළුවන් අපි විභාගයේදී. එතකොට support එක කියන්නේ මේ වගේ දෙයක්. හරිද? සාමාන්‍යයෙන් මේ වගේ data set එකක support එක කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් මේ data set එකේ AC නේ මේ තියෙන්නේ. මෙන්න මේ AC තියෙන සංඛ්‍යාව කොච්චර රෝ තියෙද? රෝ බලමු 1යි 2යි නේ. රෝ දෙකක AC කියලා තියෙනවා. හරිද? එතකොට මේකේ support එක මේ මුළු සංඛ්‍යාවෙන් කොච්චර රෝ සංඛ්‍යාවක් මේ තියෙනවද AC කියලා data set එක. හරිද? ඒ කියන්නේ අන්න ඒක තමයි මේ support එක කියන්නේ. හරිද? එතකොට confidence එක කියන්නේ අර if a නම් then c අර අනිවාර්යෙන්ම a වුණොත් එහෙනම් c වෙනවා කියලා තියෙන්නේ. ඒක තමයි මේ confidence එකෙන් බලන්නේ. හරිද? එතකොට මේක මේ ගණන් වලින් හදන්නේ කොහොමද? මේ ටේබල් එකක් දීලා ඒගොල්ලෝ මෙහෙම association rule එකක් දීලා support එක confidence එක හොයන්නේ කොහොමද කියලා හොත් ඒක හදන විදිය තමයි දැන් කියලා දෙන්නේ. එතකොට මේකේ support එක හොයන්නේ මේ rule එකේ support එක හොයන්නේ AC නේ තියෙන්නේ. ඉස්සෙල්ලා බලනවා මේ ටේබල් එකේ කොච්චර රෝ සංඛ්‍යාවක් තියෙනවද? රෝ ඔක්කොම තියෙන්නේ 4යි. ඊට පස්සේ AC තියෙන්නේ AC 1යි 2යි ඊට පස්සේ ඒක වැඩි කරනවා 100%ෙන් 4යි 50යි 25යි දෙක වැඩි කිරීම 25 කියන්නේ මෙතන 50යි 150 සපෝට් එකක් තියෙනවා. ඊට පස්සේ බලමු කොන්ෆිඩන්ස් එක හොයන්නේ කොහොමද කියලා.
කන්ෆිඩන්ස් එක හොයන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලා දැන් මේ රූල් එකේදී A තියෙන මේ වම් පැත්තේ තියෙන්නේ මේකේ මේ සමානයි මේ ඊතලෙත් එක්ක වම් පැත්තේ තියෙන රෝ ගාන ඔක්කොම කීයක් තියෙද කියලා බලමු. හරිද? A තියෙනේ විතරක් තියෙනවා 1 2 3යි. C තියෙනේ බලන්නේ ඉතින්. හරි A තියෙනේ බලන්න 1 2 3යි. ඊට පස්සේ මෙතන ලියා ගන්නවා යටින් 3යි කියලා. A තියෙන සංඛ්‍යාව වලින් මේ රෝ එක තිබුණා මේ රෝ එක තිබුණා මේ රෝ එක තිබුණා. ඒකෙන් AC තියෙන්නේ 1 2 2ක විතරයි. මේ රෝ තුනෙන්ම AC තියෙන්නේ පළවෙනි රෝ දෙකේ විතරයි. හරිද? එහෙනම් මෙතන ලියනම 3න් 2යි වැඩි කිරීම 100% 200යි බෙදීම 3යි කියන්නේ 166යි 0.6ක්. එතකොට ඔන්න ඔය ගානේ සපෝට් එක කන්ෆිඩන්ස් එක හොයන්න යන්න ඕම සහ මේ data mining වලට අදාළ අනිත් ගණන් විස්තරාත්මකව මම ඉදිරියට එක්ස්ප්ලেইন කරනවා. so මේ දෙක තමයි මේ matrix දෙක frequent pattern වල තියෙන ප්‍රධාන matrix දෙක මේ දෙක. තව තියෙනවා අපිට lecture note වලදී ඉගෙන ගන්න තියෙන්නේ මේ දෙක. ඉතින් මේ දෙක හදන්නේ මෙහෙමයි. අනිත් වීඩියෝ වල අපි හමු වෙමු.